ගයිස් කොහොමද ඉතින් ඔයාලට දැන් ගොඩ දවසකින් වීඩියෝ එකක් ගේන්නත් බැරි වුණා මේක ඇත්තරම අන්බොක්සින් වීඩියෝ එක අන්බොක්සින් වීඩියෝ එකක් කිව්වේ දැම්මගේ වීඩියෝස් වැඩවලට මං ඇතරම් ෆෝන් එකෙන් වීඩියෝස් කරන්නේ ඒ වුණාට ෆෝන් එක කැම් එක ස්ටේබලයිස් නෑ පොඩ්ඩක් ඇව්දපු ගමන් හෙල්ලෙනවා ඒ පොඩිපට ප්‍රශ්න එකක් තියෙනවනේ ඒ ප්‍රශ්නවලට විසඳුමක් විදිහට මං පොඩි ගැජවටිකක් ගත්ත ඇත්තරම DJI බ්‍රෑන්් එකෙන් ගත්තෙත් අනිත් බ්‍රෑන්් හොඳ නැති හින්දා සාමාන්‍යෙන් වැඩක් කටෙන්ට් එකක් වුණ හම ඒ කොලිටයට තියෙන්න්නවනේ එහින්දයි කොලිටිය රකින්න මං ගත්ත ඇතරම මේ පොඩි ගැජමටික් එක ඒ අන්බොක්සින් විඩිය එක තමයි අරන්ගන්නේ ඔයාල දැනටවත් දන්න ඇති මොකක්ද කියලා ඒක තමා මේ DJI ලගේ ඔස්මොබයිල් SC කියන මේ මොබයිල් ගිම්බල් එක පොඩිපොඩි වැඩ වගේ කරන්න පුළුවන් අපට කැන්න එක හෙල්ලෙන් නැතු යස් කරන්න පුළුවන් සාමාන්‍යෙන් වැඩක් ගත්ත හැකි මොද DJI කියන්න හොඳ බ්‍රෑන්් එකක් ලෝකම් පිළිගත්ත මම එක මිනි බ්ලොග් එකක් විදියට අරන්ගෙන්ට හිතුවේ ඒක අර්ථක බෙදාගන්න ඕන හින්දා අපි අන්බොක්සින් එකෙන් හම්බෙමු තැංකු මාත්තකින්නවට සප්‍රයිප් කරලා ඉස්සරටත්තිම කියලා ඉල්ලනවාලගේ ඇතරම එක මන් අන්බොක්ස් කරේ නෑ කලින් වලත්ක අන්බොක්ස් කරන්න ඕන හින්දා දවස් 3-4ක් ඇතුළත දිලිවත් වුණා බලන්න එක පැකින්න ගයින් කරන හරි මෙතරින් ඕපන් කරන්න තියෙන්නේ සීල්ලත් කඩල නෑ ලත් එක්කම ඕපන් කරන්න හරි ඕපන් කරා ටික එකක් හරි ඕපන් කරන්න තියෙන මෙතනින් හරි මෙතන පොඩි ඉන්ට්‍රක්ෂන් ටිකක් තියෙනවා කොහොමද මොබයිල් එක සම්බන්ධ කරන්න කියලා මේ විදිහට අරපුවාම මෙන්න මොබයිල් ගිම්බල් එක එන්න මාරම් පෙන්නන්න මුලින්ම මේක ස්ටෑන්ඩ් එකක් තියෙනවා ඔක්කොම පැක් අයින් කරලා පෙන්නන්න ඊට පස්සේ USB to Type-C කේබල් එකක් තියෙනවා මේක චාර්ජ් කරන්න ඊට පස්සේ ෆෝන් එක රඳවන ස්ටේබලයිසර් එක තියෙනවා මේක තමා මේ ෆෝන් එක තියන්නේ මෙතන මැග්නට් එකක් තියෙනවා ඒකින් තමා ගිම්බල් එකට කනෙක්ට් වෙන්නේ ඊට පස්සේ තමා අපේ වැඩකාරයා DJI Osmobile SC එක මේ ඔක්කොම අන්බොක්ස් කරමු අපි තා බොක්ස එකක් ඇවිල්ලා තියෙනවා ඒ බොක්ස එකේ බොක්ස එකේ අපිට මේ තියෙනවා මේක දාගෙන යන්න පොඩි පවුච් එක හයි කොලිටි එකෙන් එකත් ඩිසයින් කරලා තියෙනවා කියලා පේනවා ඇත්තටම මරු ලස්සනයි ඔස්මෝ කියලා ලෝගෝ එකත් එක්ක පවුච් එකක් තියෙනවා DJI ලගේ ස්ටිකර්ස් වගේක් තියෙනවා යුසර් මැනුවල් එක තියෙනවා මේකත් පොඩ්ඩක් කියවලා බලන්න ඕනේ ඒ ටික තමයි බොක්ස් එකේ නම් තියෙන්නේ එච්චරයි තියෙන්නේ බිල්ඩ් ක්වොලිටි නම් සුපිරි හොඳට ඩිසයින් කරලා තියෙනවා DJI ඉතින් ආයෙ කතා කරන්න දෙයක් නැහැ අපි මුලින්ම ස්ටෑන්ඩ් එකේ පැකින් එක ගලවලා බලමු මේ විදිහට තමයි ස්ටෑන්ඩ් එක තියෙන්නේ මෙහෙම තමා ගිම්බල් එකට කනෙක්ට් කරන්න තියෙන්නේ අපි ඒක පැත්තකින් තියාගමු මේ තමා අපේ ගිම්බල් එක හොඳ බරක් තියෙනවා සැහැල්ලු කියන්නේ අනිත් ගිම්බල් වලට සාපේක්ෂව මේක හොඳට කනෙක්ට් වෙනවා මේ තියෙන ගිම්බල් එක මෝඩ් ටික මෙතනින් තියෙනවා ජොයිස්ටික් එකයි වව් ඇත්තටම නියමයි හරි ගයිස් අපි එහෙනම් ගිම්බල් එක ඔන් කරලා බලමු හරි මෙතෙන්ට තමා අපේ මෙතන මේ මැග්නට් එකට තමා මේ ෆෝන් එක රඳවන කෑල්ල කනෙක්ට් කරන්න තියෙන්නේ දැනට මටත් මේක ඇත්තටම අලුත් මම චුට්ටක් ඉගෙනගෙන ෆෝන් එකත් කනෙක්ට් කරලා ඉස්සරහට වීඩියෝ එක අරන් එන්නම් අන්බොක්සින් වීඩියෝ එක ඉවරයි thank you so much මාත් එක්ක හිටියට ඕකෙන් තමයි ඉතින් ඉස්සරහට වීඩියෝස් අරන් එන්නේ බලමු අපි thank you ගයිස් මේ බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා
ඉස්සරහට DJs මොබයිල් එකේ ෆුල් වීඩියෝ එකක් මගේ ටෙක් channel එකෙන් අරන් එන්න මම ටෙක් channel එකක් ඉස්සරහට පටන් ගන්න ඉන්නවා. මම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. thank you so much මගේ වීඩියෝ එක බැලුවට. ස්තුතියි.